ඉතින් අද වීඩියෝ එක මොනවගේ වීඩියෝ වලටද සාමාන්‍යයෙන් YouTube එක ඇතුලේ views යන්නේ සහ ඒ වගේ වීඩියෝ වලට views යන්න මොකද තියෙන හේතුව කියන දේ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. මොකද මට YouTube channel මීට කලින් තිබිලා තියෙනවා. ඒවා දැනුත් දැනගත් ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන channel එක තියෙනවා. ඉතින් මේක මහා ලොකු channel එකක් නෙමෙයි. සමහරවිට මේ වීඩියෝ එක 10 දෙනෙක් විතර බලයි. ඉතින් නිකමට මේක දැනගන්න. ඉතින් මොනවා වීඩියෝද මිනිස්සු බලන්න කියන ඕනම වීඩියෝ එකක් මිනිස්සු බලන්න ඒගොල්ලන්ගේ ආකර්ෂණය ඇති වෙන්න නම් අපි ඕනම දෙයක් උදාහරණයක් විදිහට අපි මලක් දිහා බලනවා කියලා හිතන්නකෝ. මලක් දිහා බලන නම් ඒ මල වුණත් නිකන් මේ තනි සුදු තියනවා නම් අපි ඒක වැඩි මේ ගණන් ගන්න නිකන් කලර්ෆුල් විදිහට තියෙනවා නම් අපි ඒක බලනවා. ඒ වගේ thumbnail එක කියන්නේ මෙන්න මේක. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට දාන thumbnail එක ඉතාම වැදගත් වෙනවා වීඩියෝ එකක් මිනිස්සුන්ට බලන්න. දැන් අපි මේ වීඩියෝ තුන ගත්තොත් එහෙම මේ වීඩියෝ තුනෙන් අපිට වැඩියෙන් බලන්න හිතෙන වීඩියෝ එක මොකද්ද කියන්නකෝ. මේකද නෑනේ. ඒ thumbnail එක නිකන් සෙට් නෑ වගේ දැනෙනවනේ. මේකත් වැඩිය මේ දැනෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන සබ්ටයිටල් මේකේ තියෙන ටයිටල් එක දැක්කම ඒක බලන්න හිතෙනවා. ඉතින් මේ වුණාට මේක තමයි ඇත්තටම හොඳම thumbnail එක. ඉතින් ඒ වගේ thumbnail එකේ මිනිස්සුන්ව පටගාලා ආකර්ෂණය කරගන්නවා. ඊළඟට කියන්න තියෙන ටයිටල් එක. දැන් මේකේ තියෙන ටයිටල් එකට වඩා මේ තියෙන ටයිටල් එක අපිට මාර විදිහට eye catching කියන්නේ මේක දැක්කම බලන්න හිතෙනවා මේ ටයිටල් එක. මේකේ thumbnail එකට වඩා ටයිටල් එක තමයි වැදගත් මේ වීඩියෝ එකේ. මේ කිසි channel වලටවත් මේවා කරන්නේ නෙමෙයි. මම නිකන් මේ කියන්නේ මම දකින අත්දැකීම් විදිහට. ඊළඟට මම තව දෙයක් කියන්නම්. දැන් ගොඩක් වෙලාවට මේ ගොඩක් views ගිය වීඩියෝ වලට මේ ෂෝට් වීඩියෝස් ගත්තාම ඒවයි නිකන් මේ ඉස්සරහා මේක ඒකත් නිකන් thumbnail එකක් වගේනේ එන්නේ වැහැලා තියෙන එකත් නිකන් මිනිස්සුන්ට බලන්න හිතෙනවා. දැන් මෙතන මේක වැහැලා තියෙන්නේ මෙහෙම. දැන් ඒක මිනිස්සු ඒ විදිහට බලනවා. අනිත් දේ තමයි දැන් ගොඩක් ෂෝට් වීඩියෝ වල emojis දෙකක් තුනක් යූස් කිරීම කරලා තියෙනවා. ඉතින් මේ අනිත් එක තමයි මේ හැෂ්ටැග්ස් යූස් කරලා තියෙනවා. අනිවාර්යෙන් තුනක් වගේ යූස් කරලා තියෙනවා කියන එක අපිට දකින්න පුළුවන් YouTube එක ඇතුලේ කට්ටිය. ඉතින් මේ හරි අපි තවත් දෙයක් බලමු. මේ සාමාන්‍යයෙන් ගොඩාක් views යන කෙනෙක් විදිහට අපි හිතන චනුක්ස් ප්‍රෝ බලමු. අපි දැන් චනුක්ස් ප්‍රෝගේ channel එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලමු. අපි මේ හෝම් එකේ තියෙන ටික නිකන් බලාගෙන යන් ඉතින්. දැන් චනුක්ස් ප්‍රෝගේ මේ පැය 3කට කලින් දාපු වීඩියෝ එකක් 7.4යි කේ. ඉතින් ඔක තව පැය 3ක් යනකොට 14.8යි කේ. එහෙම ඉතින් ඕක දෙකනේ. ඔය වේගෙම නෙමෙයි සමහර ඕක වැඩි වෙන ඇත්ත කතාව. දැන් මේක 33යි කේ 97යි කේ 65යි කේ 79යි කේ. මොකද දැන් මෙයාට views යන හේතුව? දැන් චනුක්ස් ප්‍රෝ කියන්නේ ඇත්තටම ලංකාවේ ඉන්න හොඳ මේ ක්‍රියේටිව් අයිඩියාස් තියෙන YouTube කෙනෙක්. ඉතින් මේ YouTube වීඩියෝස් අපිට බලන්න කිව්වොත් මේ thumbnail එක දැක්කත් අපිට මාර විදිහට ඇහැට අල්ලනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ ඇතුලේ මාර විදිහට quality වීඩියෝස් තමයි තියෙන්නේ. දැන් මේ මගේ වීඩියෝස් එහෙම quality නැහැ ඉතින්. මම දන්නවනේ ඒක. ඒ හින්දා මේ වීඩියෝ එක බලන්න නැහැ ඉතින් ලොකු දෙනෙක්. මම මේ නිකන් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක මාර quality මේ බලන්න channels pro ගේ ඕන වීඩියෝ එකක් අපි බලලා තියෙනවා quality. ඉතින් ඊළඟටම දැන් මට කියන්න තියෙන දේ තමයි දැන් ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ පුද්ගලයෝ ඒ කියන්නේ අපි ගත්තොත් දැන් YouTube එකට එන්න කලින් ලෝකයක් දැනගත්ත පුද්ගලයෝ ඒගොල්ලෝ අපි කිව්වොත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ අය ඒගොල්ලෝ YouTube එකට ඇවිල්ලා තියෙනවා පැය 24ක් ඇතුළත මිලියන 10 පහු කළා කියලා මම පහු කළා ඒතම කෙටි කාලයක් ඇතුළත හරියටම දන්නේ නැහැ. ඉතින් මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතාම කෙටි කාලයක් ඇතුළත පහු කරන්න හේතුව එයාගේ වීඩියෝ වල ක්වොලිටි එකවත් මොකක්වත් නෙමෙයි මුලින්ම කිව්වොත් ඉතින් මෙයාව ලෝකයක්ම දන්නවනේ සුපිරි ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්. ඒක ප්‍රසිද්ධියක හේතුවක්. අනිත් දේ තමයි ඕනෑම ප්‍රසිද්ධ කෙනෙක්ට YouTube channel එකක් කරනවා කියන්නේ නිකන් මහා ලොකු අමාරුදයක් නෙමෙයි. මාර ඉක්මනට ඒක ට්‍රෙන්ඩින් යන වා කියන එක අපි දන්නවා. මේවා සමහරවිට මිලියන ගණන් බලලා ඇති.
965k මේ ඒ විදිහට ඉතින් මේ වීඩියෝස් වල යූස් කිහින් තියෙනවා මිලියන 32යි මේ මිනිස්සු මේගොල්ලන්ව දාන්න නිසා ප්‍රසිද්ධිය හින්දා views යන එකත් අනිත් කාරණේ අනිත් එක දැන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මේ වීඩියෝස් වල තියෙන ක්වොලිටි එක බලන්නකෝ ඒ ක්වොලිටි එකත් බලපාලා තියෙන එක අතකට views යන්න හරි ඉතින් අපි අනිත් channel explore කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මම මේ මගේම channel එක පොඩ්ඩක් explore කරන්නම්කෝ මේවට views මේවට views යන්න හේතුව සහ තවත් ඒවට views නොයන්න හේතුව මොකක්ද කියන එක චුට්ටක් බලන්න හරිද දැන් මේ channel එක ගියා දැන් ඔන්න වීඩියෝස් ඔන්න වීඩියෝස් වලට ගියාම ඇත්තටම මහා ලොකු views කිය වීඩියෝස් මගේ ගාව නැහැ ඇත්තම කතාව ඒක ඉතින් මෙතනින් මේ මට මේ ඇනලයිසිස් එකක් කරන්න එහෙම බැහැ ඇත්තටම ඒ වුණාට මම දන්න විදිහට මේ ටිකෙන් මගේ ක්වොලිටිම වීඩියෝ එක මම දන්නවා මම පළවෙනියටම මේ අප්ලෝඩ් කරපු මෙන්න මේ වැඩිම හතරේ පහර කියන වීඩියෝ එකේදී ඒක ලොකු ක්වොලිටියක් නැහැ මේ channel එකේ තියෙන ක්වොලිටිම වීඩියෝ එක ඒක ෂෝට්ස් වලින් ගත්තොත් මට ඕන තරම් එක්ස්ප්ලেইন කරන්න ලේසියි කියලා මං හිතනවා දැන් මේව ගත්තොත් එහෙම කාලීන මාතෘකාවක් වෙන මේ ඡන්දේ කාලේ දාපු වීඩියෝ එකක් මේ වගේ පොඩි channel එකක views 300 ගාණක් යනවා කියන්නේ ඒකත් සාමාන්‍යයෙන් මධ්‍යස්ථව ඇති කියන එක අපි දන්නවනේ හරි ඊළඟට ඉතින් දැන් මේ ගත්තොත් ඒ කාලෙට හොඳ මේ ඒ කාලෙට ට්‍රෙන්ඩ් වෙන දේ තමයි ඒ කාලේ ට්‍රෙන්ඩ් වෙන්නේ ඇෆ්ගනිස්තාන එක්ක ශ්‍රී ලංකාව සෙල්ලම් කරපු කාලයක මේ වීඩියෝස් මේ ඒවා මේ 11 එකේ ඒ වගේ ඒවා ට්‍රෙන්ඩ් වෙනවා ඉතින් දැන් මේවා නම් ට්‍රෙන්ඩින් වෙලා නැහැ ඉතින් ඇත්තටම ඒක තමයි වෙන්නේ දැන් මේක ට්‍රෙන්ඩිං වෙලා තියෙන එක මම YouTube එකේ දැක්කු ගොඩාක් ලොකු ලක්ෂණයක් මොකද මම YouTube channels 3ක් විතර කරලා තියෙනවා මම YouTube channels 3ක් කරලා තියෙනවා ඉතින් ඒවා නැති වෙලක් තියෙනවා අපහු දැන් රිකවර් කරපු හැටි කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා එකක් ඉතින් මේ ගොඩක් වෙලාවට පළවෙනි වීඩියෝ එක ෂෝට් එකක් දැම්මුත් එහෙම මාරු විදිහට views යනවා මුලින්ම channel එක පටන් ගන්නකොට ඉතින් මේ ෂෝට් එක වුණත් අපිට views 1000ක් ගියත් ඒකත් නිකන් එකපාරට පළවෙනි එකේම ලොකු දෙයක් වගේ ඒක නිකන් මම හිතන්නේ ඇල්ගොරිතම් එකෙන්ම තියෙන එකක්ද කොහෙද ගොඩක් අයට මේක සජෙස්ට් කරන එක අලුත් YouTube එක්කෙනෙක් අලුත් YouTube එකට අලුතෙන් ආවහම ඒක මාර විදිහට මේ සජෙස්ට් වෙනවා පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව ඔහොම ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ටික ටික ඔඩියන්ස් එකම අර බලන බව අඩු වෙනකොට එහෙම වෙනවා ඉතින් ඒ කියන්නේ මේ ක්‍රියේටර්ට ක්‍රියේට් කරන්න මනස හදනවා කියන එක තමයි අපිට කියන්න තියෙන නිගමනය මුලින්ම මොකද මම ඒක අත්විඳපු කෙනෙක් විදිහට කියන්නේ මේ මුල්ම වීඩියෝස් වල ඒක ඇත්ත කතාවක් ඊළඟට අපි කියමු ගොඩක් මුල්ම වීඩියෝ එකට ගොඩක් views යනවා කියන කතාව ඒක ඇත්තක්ද කියන එක ඔයාලට මෙතනින්ම හොයා ගන්න පුළුවන් මේ channel එකේ මුල් වීඩියෝ එකට 3.8යි ඊට පස්සේ 192 වගේ වෙන්න පුළුවන් ඉතින් ඉතින් මේ වීඩියෝ එක සමහර විට මහා ලොකු දැනුමක් දෙන වීඩියෝ එකක් නොවෙන්න පුළුවන් ඉතින් සාමාන්‍ය පොඩි දැනුමක් ඕගොල්ලන් ලැබෙන්නත් ඇති ඉතින් ඊළඟට මං කියපු දෙයක් මෙතනක් තියෙනවා දැන් මේ අයියේ channel එක මේ අයියේ channel එක අපි ගත්තොත් එහෙම මේ channel එක බලන්නකො ගොඩක් ක්වොලිටියට thumbnail එක හදලා තියෙනවා ඊළඟට මේ ඇතුළට ගියට පස්සේ වීඩියෝස් 7යි 35000ක් සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා ඉතින් ගොඩක් හොඳ වීඩියෝ ටිකක් එයා දාලා තියෙන වටින වීඩියෝ ටිකක් ඉතින් සමාජයට නිකන් අර අවශ්‍යතාව වෙන වුමනා වෙන අවශ්‍යතාවයන් සපුරන විදිහේ වීඩියෝස් කළොත් අනිවාර්යෙන් views ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක තමයි එතනින් අපිට කියන්න තියෙන්නේ. ඒ කාලීනව ජනප්‍රිය වෙන දේවල් දැම්මොත් ඒකත් සාමාන්‍ය දෙයක්. මොකද ඒවට කොහොමත් views යනවා කියන එක අපි දන්නවනේ. දැන් මේ අපි YouTube එකේ තවත් මේවා කරාම අපිට හම්බෙන දෙයක් තමයි දැන් මේක මම මේ කාලීනව කියන සිද්ධිය කියනකොටම හොඳම උදාහරණයක් මේ ආවේ මෙතන.
මේ බලන්න දැන් මේ වීඩියෝ එක මේ මෙතනින් පෙන්නන දැන් ඔයගොල්ලෝ දන්නා පොඩි ගැටලුවක් වෙලා තිනවා මේ වීඩියෝ එක සම්බන්ධයෙන් බ්ලොග් කැන්ඩීනෝන්ට ඉතින් මේ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් මේ නීතිඥවරයෙක් කතා කරනවා ඒක 47,000ක් බලලා දෙනවා දින 12කට පෙර ගැන කාලීන මාතෘකාත්මය කරලා තියෙන්නේ ඉතින් ඉතින් ඒ වගේ දෙයක් තමයි තියෙන කාලීනව වැදගත් දෙයක් කොල්ම වෙන වැඩි ඉතින් මම මගේ channel එකට හැමදාම වීඩියෝස් අප්ලෝඩ් කරන්න හැනේ පුළුවන් වෙලාවක නිකන් හිතුනොත් අප්ලෝඩ් කරනවා මිසක් ඉතින් ඒක තමයි කතාව ඉතින් කියන්න තියෙන්නේ ඉතින් මේ YouTube channel එකක් කරනවා නම් ඉතින් කැපවීමෙන් කරන්න ඕනේ ඒකටම පොඩ්ඩක් ඒකටම ෆෝකස් කරලා වීඩියෝ නිතර දාලා ඔඩියන්ස් එකක් අල්ලගන්න බලන්න ඕනේ ඉතින් මට එහෙම උවමනාවක් නැහැ මම ඒකයි මේ මෙහෙම කියන්නේ ඉතින් මගේ යාළුවොත් මේක ඉන්නවා ඒ වගේම ඒගොල්ලෝ මේවට ඉතින් මේ දන්නවනේ ඉතින් යාළුවන්ගේ මේවා දැක්කම රිපෝට් කරනවා එහෙම තියෙනවනේ රිපෝටුත් ගහලා තියෙනවා ඕන තරම් මන් දන්නවා ඉතින් මේ රිපෝටුත් එක හේතුවක් වෙන්නේ නැති සමහර channel එක යන්න ඉතින් ගියාට ඉතින් එහෙම ප්‍රශ්න නැහැ මට නිකන් හිතුණ වෙලාව YouTube එකට අපීල් එකක් දැම්මා ආයි රිකවර් කළා ඉතින් ඕන කෙනෙක්ට මේකට මේ රිපෝට් 1000ක් ගැහුවත් කමක් නැහැ මේක මේ මාරික්මට ආපහු ගැනීමේ හැකියාව තියෙනවා හරි ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් මේක රිපෝට් ගහන්න බැයි නම් ඕන දෙයක් කරන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි YouTube එකට පැමිණිලි කරගෙන ඊමේල් එකකින් වගේ කිව්වට පස්සේ යාලා දන්නවා එයාලා ඇත්තද නැත්තද කියලා හොයලා බලනවා ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ මගේ channel එක මම නැති වෙච්ච හැටි කලින් එකේ දාලා තිබ්බා කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ සමහරට ඒක බලලා නැතුවත් දන්නේ බලලා නැත්තම් ඒක බලන්න ඉතින් මේ මම මේ කියපු දේවල් ටික හරිනේ දැන් මෙයාගේ වීඩියෝස් ඇත්තටම ක්වොලිටි මේ සජෙස්ට් වෙන්නේ ඕනම කෙනෙක්ට බලන්න තියෙන තම්බ්නේල් එක තියෙනවා මාරම හොඳ ටයිටල් එකක් තියෙනවා ඊළඟට එමෝජි එකක් යූස් කරලා දෙනවා වීඩියෝ එකට ගැලපෙන විදිහට සල්ලි හොයන හැටි කියන්නේ ඒ වගේ දැන් මේ ගොඩක් දේවල් මේ එයා ෆලෝ කරලා තියෙනවා ඉතින් මම මේ දේවල් කියන නිකන් මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මම මේ නිකන් මම අත්දැකීමෙන් අත්දැක්ක දේවල් ටිකක් තමයි මේගොල්ලෝ නිකන් කියන්නේ දැන් සමහර කෙනෙක්ට කමෙන්ට් දාන්න පුළුවන් ඔයා මේ ගැන කියන්නේ ඔයාගේ channel එකේ subscribersලා නැහැනේ කියන එක ඉතින් subscribersලා නැති වුණත් මම මේ මට පෞද්ගලිකව හිතෙන දේ තමයි වීඩියෝ කරලා දාන්න හිතුවේ ඉතින් මේක බලලා නිකන් මේ වීඩියෝ එකේ ඔයගලන්ට දෙයක් ගන්න තියෙනවා නම් මේ channel එකට subscribe එකක් දාලා ඉතින් like එකක් කරන්න ඔයගලන්ට හිතෙනවා නම් මේ channel එක හොඳයි කියලා මේක notification on කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝස් මම අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා.